මෙයාගේ මොකද්ද මෙච්චර මේ ගුණ සමුරු කරන්න මෙයාලට කරේ. අයියෝ මම ජීවත් වෙන්න කවදද ඔය එකතුනේ? ඉතින් අංකල් මට නේද 87 කොල්ලෝ කෙල්ලෝ මෙතන බඩලන්නේ ඇති උනේ. ඔව් බඩලන්නේ ඇති උනේ. බඩලන්නේ ඇති උනේ කවුද? කවුද කරේ? අංකල් ඕගොල්ලන්ගේ මීඩියා නෙමෙයි අපිට රටක් ඕනේ. අපිට රටක් ඕනේ. අපිට රටක් ඕනේ. ඔයාලා ප්‍රංශ විප්ලවයේ වෙන්නේ වම දකුණ වෙන්නේ ඔය එන්නේ පෙරේරා කොහෙද ප්‍රංශ විප්ලවයේ දැක්කේ? මෙයාලා මේ එංගලන්තෙන් ඉගෙනගෙන ආවිල්ලා කාල් මාක්ස්ගේ ඇතුළට ගත්තා. කාල් මාක්ස්ගේ වෛරය ඇතුළට ගෙනාවා. මානසික රෝහලට ඔයාලා යන්න. ඔයාලා යන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල්. එච්චරයි. ඔයාලා මේ කියන්න එපා අංකල් අපිට වාමාංශ ගැන. වාමාංශ කරලා ඔය කියන චීනේ කොමියුනිස්ට් පක්ෂය අද චීනෙත් කියන්නේ ලිබරල් වාදේ. අද චීනෙත් කියන්නේ ලිබරල් වාදේ. කට්ට බොරුකෝ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන මොනවද මේ සමාජ. ජයවර්ධන නැත්නම් 87 මේ අද මේ ලංකාවේ නේ 87 මේගොල්ලෝ ඉන්දියා විරෝධී කිව්වා. දැන් පළාත් පාලන ආයතන පළාත් සභාව තියන්නකෝ 13 වෙනි සංශෝධනය කරලා පුළුවන් නම් පළාත් සභාව උගලන්න රතු වැඩෝන පළාත් සභාව දැන් ඉන්දියාවේ හාල් නැත්තම් කණ්ඩත් නැහැ. එදා ඉන්දියා විරෝධී අනේ මෙන්න මේ ඕක ගලවන්න පුළුවන් නම් ජයවර්ධනගේ පිළිමයක් ගහන්න ඕතන. මේක ජයවර්ධන පුරේ ඒ ආනෙත් 87 අංකල් 87 ජයවර්ධන නැත්තම් අද ලංකාවක් නැහැ. ඉන්දියාවෙන් බෝම්බ හෙලන්නේ. බෝම්බ කවුද බෝම්බ දාන්නේ? මොකද්ද 87 කරේ? වාමාංශික ඔක්කොම ජේවිපිලා. ඔය කරපුවා කියන්න. අනේ අපි දන්නවා එන්නේ පෙරේරා සුද්ධියොත් එක්ක නඩපු හැටි. රාජසිංහ වික්‍රමේ ගිනි තිබ්බා. යන්න අංකල් මෙයාලා වාමාංශිකයෝ තම තමන්ටත් නෑ අනුන්ටත් නෑ. සම සමාජ මොනවද කාල් මාක්ස් සම සමාජ ඕකද කිව්වේ? ඕකද කිව්වේ සම සමාජයේ කාල් මාක්ස්? මෙයාගේ මොකද්ද මෙච්චර මේ ගුණ සමුරු කරන්න මෙයාලට කරේ. අයියෝ මම ජීවත් වෙන්න කවදද ඔය එකතුනේ? අපි 87 අනේ 87 මෙයා ඉපදිච්ච මෙයා රාජසිංහ වික්‍රම මෙයා ඩබල් ඩොක්ටර් කෙනෙක් රටට කරපු දෙයක් නෑ. ඔයාලා මොනවද දන්නේ? සේනානායකට 47 ආණ්ඩු පිටවන්න දුන්නේ මේ පරවාමාංශිකයෝ. තනි ආණ්ඩුව පිටවන්න ගියේ. ඩී.එස්. සේනානායක දුන්නද? නෑ. 47 තනි අලියගෙන් සේනානායක ආවේ. සේනානායකට යකෝ ගොවි පුතේ කරාකුලේට දෙන්නේ නෑ. ගොවියගේ පුතා තමයි කවදාරි රජ කරන්නේ. කරාකුලේ උන්ට දෙයිද? මේ එන්නේ පෙරේර කියන මොකෙද්ද මු? මුවයිල මේ 1925 රාජසිංහ වික්‍රමේ කියලා සුද්ධියොත් එක්ක කරලා පිස්සු රටලා අර සිරිමාවල බණ්ඩාරනායකලත් එක්ක වෙලා රට කාපු ඒ කවදද ඔය මේව කරන්නේ? ඔයාලගේ වාමාංශ මොකද්ද අංකල්? මොකද්ද ඔයාලා ප්‍රංශාණ්ඩුව වෙලේ වම දකුණ පිටෙව්වද? නෑ නේද? ප්‍රංශාණ්ඩුව වෙලේ නම් හරියට ගියා. ප්‍රංශාණ්ඩුව වෙලේ. එතකොට වම දකුණ වෙන්නේ මේ මොන වාමාංශිකද? අපිට කණ්ඩන්නේ උන්ට කණ්ඩක්. මලමත්. කොටවල. අපිට කියන්නකො 13 වෙනි සංශෝධනය දෙන්නේ. අර ඉන්දියාව කියලා ගියද? ඒ කාලේ ඉන්දියා විරෝධී. පන්ති 5 3 වෙනි පන්ති